සුබදවසක් ඔයාලා හැමෝටම ඔයාලම එකතු වෙලා ඉන්න දහුව වීඩියෝ සීරීස් එකේ පස්වෙනි වීඩියෝ එකත් එක්ක අද අපි කතා කරන්නේ AI ඔප්ෂන් සහ නොටිෆිකේෂන් ගැන. මේ වෙද්දී අපේ වීඩියෝ 4ක් කරලා තියෙනවා අලුත් DVR එකක් setup process එකේ ඉඳන් පිළිවෙලට. ඉතින් ඒ වීඩියෝස් ඔයා බැලුවේ නැත්නම් ඔයාලට පුළුවන් අපේ channel එකට ගිහිල්ලා බලන්න. ඉතින් එහෙනම් මුලින්ම බලමු අපි මේ AI ඔප්ෂන් වල ඔයා on කරගන්න ඕනෙම settings මොනවද කියලා. මුලින්ම ඔයා මෙතන main menu එකේ තියෙන AI ඔප්ෂන් එකට යන්න ඕනේ. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට parameters කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ settings ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක මුලින්ම ඔයාලට මේ විදිහට channel එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට අවශ්‍ය channel එක මුලින්ම මෙතන select කරගන්න පුළුවන්. ඉතින් මම දැනට මගේ DVR එකට සම්බන්ධ කරලා තියෙන channel 1 එකට විතරයි කැමරා එකක්. ඉතින් මම ඒක නිසා channel 1 මේ විදිහට තෝරලා දෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන පල්ලෙහා තියෙන sensitivity එක medium විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඒක අපිට පුළුවන් මේ විදිහට high කියලා select කරලා දෙන්න. ඊට පස්සේ ඔයාලට පල්ලෙහා බලා ගන්න පුළුවන් human and motor vehicle කියලා tick දෙකක් දාන්න තියෙනවා. ඉතින් ඒක tick දෙක වැටලා නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට tick කරගන්න. ඉතින් ඊට අමතරව අපිට මෙතන AI option වල ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන්නේ මේ smart illumination කියන feature එක ගැන. මම දැනට use කරලා තියෙන්නේ දහුව 2way talk කැමරා එකක්. ඔයාලා use කරන කැමරා එක අනුව මෙතන මේ option එක නැති වෙන්න පුළුවන්. ඉතින් මේ smart illumination කියන feature එකෙන් වෙනවා රාත්‍රී කාලේ කැමරා එක යූස් කරද්දී ඔයාගේ කැමරා එක ඔටෝමැටිකලි ඒ සීන් එකට අදාළව ලයිට් මෝඩ් එක වෙනස් කරගන්නවා. විශේෂයෙන් ඔයා රාත්‍රී කාලේ හියුමන් ඩිටෙක්ටර් එකක් එහෙම නැත්නම් වෙහිකල් ඩිටෙක්ටර් වගේ දේවල් වුණාට පස්සේ යාම ඔටෝමැටිකලි මේ ලයිට් මෝඩ් එක මාරු කරගන්නවා. ඉතින් මේක ටික් එක දාලා නැත්නම් ඔයාලට පුළුවන් මේ විදිහට ටික් කරගන්න. ඊට පස්සේ මෙහෙම පහළ තියෙන apply එක ක්ලික් කරගන්න. හරි අපි දැන් යමු අපේ DMSS app එක පැත්තට. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලට මෙතන උඩ බලා ගන්න පුළුවන් නිකන් notification icon එකක් වගේ තියෙනවා. ඒක ඔයාලට මෙන්න මේ වගේ කහ පාටට පේනවනම් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ඔයාලට මෙන්න මේ වගේ පේනවනම් ඔයා මෙන්න මේක උඩ මේ වගේ ටැප් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ notification on වෙනවා බලා ගන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් කරගන්න. නැත්නම් ඔයාලට ඔයාගේ phone එකට notification වෙන්නේ නැහැ. ඉතින් මේ වැඩේ ගැන සරල අදහසක් දුන්නොත් මේ වැඩේදි වෙන්නේ ඔයාගේ කැමරාවට මොකක් හරි human detector එකක් එහෙම නැත්නම් vehicle detector එකක් වගේ දෙයක් වුණාට පස්සේ ඔයාගේ phone එකටම ඔටෝම message එකක් ලැබෙනවා. ඉතින් මේක කරගන්නේ කොහොමද කියලා අපි දැන් කතා කරමු. මුලින්ම ඔයාලට මේ app එකට ගිහපු ගමන් ඔයාලට DVR එක display වෙනවා. එතන ඔයාලට බලා ගන්න පුළුවන් උඩ මේ විදිහට dot තුනක් තියෙනවා. ඒක click කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ menu එකක් එනවා. ඒකේ ඔයාලට බලා ගන්න පුළුවන් allow notification කියලා එකක් තියෙනවා. ඒක tick කරලා තියෙනවා නම් දැනටම ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහටම තියන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන පල්ලෙහා තියෙන device details කියන option එකට මේ විදිහට යන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ menu එකක් බලා ගන්න පුළුවන්. ඒකෙන් ඔයා මේ message කියන option එකට යන්න ඕනේ. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒකෙත් notification කියලා එකක් තියෙනවා. ඒකට tick එක වැල්ලා නැත්නම් ඔයාලට පුළුවන් tick කරගන්න. ඊට පල්ලෙහාට ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකේ දෙවෙනි එකට ඔයාලට මෙන්න මේ විදිහට tick එකක් දාගන්න පුළුවන්. ඒක automatically select වෙලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන alarm message type කියන එක select කරගන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ලොකු menu එකක් බලා ගන්න පුළුවන්. මෙතන message types ගොඩක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍යව මෙතනින් on කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි දැනට මෙතන motion detection සහ smart motion detection on කරගමු. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන අවශ්‍ය කොට මේ විදිහට ඔයා click කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ menu එකක් බලා ගන්න පුළුවන්. ඒක ඔයාලට මෙහෙම අවශ්‍ය channel එක ඔයාලට select කරලා මෙන්න මේ විදිහට okay කරගන්න පුළුවන්. ඉතින් මම දැනට මේ පළවෙනි channel එක විතරක් select කරගෙන මේ විදිහට okay කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් smart motion detection එකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට human vehicle pet වගේ කියලා ඔයාලට මේ විදිහට detection ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ටික ඔයාලට අවශ්‍ය ටික ඔයාලට on කරගන්න පුළුවන්. මම දැනට human එක මේ විදිහට click කරගන්නවා. ඊට පස්සේ ඔයාලට අර වගේම channel එක ඔයාලට select කරගන්න තියෙනවා. ඊට පස්සේ මම vehicle එකත් මේ විදිහට select කරගන්නවා. ඉතින් ඔය විදිහට තමයි on කරගන්න තියෙන්නේ අපිට මේ message type වලට ගිහිල්ලා අවශ්‍ය එක. ඒ වගේම මෙතන තියෙන push notification time කියන එකෙන් ඔයාලට පුළුවන් අවශ්‍ය time period එක select කරලා දෙන්න. හැම වෙලේම මොන හරි detect වෙනවම notification එන්න අවශ්‍ය නැත්නම් ඔයාලා ගෙදර හැමතිස්සෙම නැති වෙලාවක් එහෙම නැත්නම් රාත්‍රී කාලේ විතරක් වගේ අවශ්‍ය නම් ඔයාලට සාමාන්‍යයෙන් පුළුවන් රාත්‍රී 10 ඉඳන් උදේ 6 වගේ වෙනකන් උදාහරණයක් විදිහට ඔයගලන්ට මේ time period එක set කරලා තියන්න. ඒකත් ඔයාලට දවසින් දවස වෙලා වෙනස් වෙනවා නම් ඔයාලට පුළුවන් අවශ්‍ය date එක select කරලා ඔයාලට කැමති time period එකක් දෙන්න. එතකොට ඒ අවශ්‍ය වෙලාව විතරයි ඔයාලට මේ notification එක එන්නේ. ඒ වගේම ඔයාලට එක දවසකට එක time period එකට අමතරව තව time periods add කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ plus add mark එක click කරලා ඔයාලට තව time periods add කරගන්න. එතකොට ඒ time periods වලට අදාළ notification ඔයාගේ phone එකටම එනවා. ඉතින් මේ විදිහට පුළුවන් ඔයාලට අවශ්‍ය time period එක select කරලා මේ විදිහට set කරගන්න.
හරිට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් බැක් වෙන්න. බැක් වුණාට පස්සේ ඔයාලට මෙතන ඔයාගේ DVR එකේ අවශ්‍ය ඔයා සිලෙක්ට් කරපු channel එකට මේ විදිහට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතන උඩ තියෙන settings icon එක වගේ ක්ලික් කරගන්න. ඒකට ගියාට පස්සෙත් ඔයාලට මේ වගේ message කියලා බලා ගන්න පුළුවන්. ඒකට ගියාට පස්සේ මේ විදිහට notification කියලා තියෙනවා. හදිසියෙත් මේක on වෙලා තිබ්බේ නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට on කරගන්න. සාමාන්‍යයෙන් මේක අතනින් ඔයා settings ටික on කරගත්තට පස්සේ මේකෙත් normally on වෙනවා. ඔයාලට මේ විදිහට ඒ ටික check කරගන්න පුළුවන් on වෙලා තියෙනවද කියලා. හදිසියෙත් අතන on වෙලා තිබ්බේ නැත්නම් ඔයාලට පුළුවන් notification එක on කරගන්න. මෙහෙම on වෙලා තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් බැක් වෙන. බැක් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන AI කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. AI features ටික මේ විදිහට on වෙලා තියෙනවා. ඉතින් මේවා on වෙලා නැත්නම් ඔයාලට පුළුවන් on කරගන්න manually. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් motion detection area කියලා එකක් තියෙනවා. ඉතින් ඒකට යන්න ඔයගොල්ලෝ ඊට පස්සේ ඒකට ගියාට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය area එකක් විතරක්. ඒ කියන්නේ ඔයගේ කැමරා එකට අහු වෙන area එකෙන් ඔයාලට අවශ්‍ය area එකක් විතරක් මේක select කරගන්න පුළුවන් පහසුකම තියෙනවා. මෙන්න මෙතන තියෙන පළවෙනි ක්ලික් කරාට පස්සේ ඔයාලට මේක deselect කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය area එක විතරක් මෙන්න මේ විදිහට මේක select කරලා දෙන්න පුළුවන්. ඉතින් මේකේ එක area එකක් නෙමෙයි ඔයාලට area දෙක තුනක් වුණත් select කරලා දෙන්න පුළුවන්. ඉතින් මේ feature එකේ වාසිය ගැන කතා කරොත් ඔයා මොකක් හරි ඔයත් ඉන්න area එකක මේ කැමරා එක ගහලා තියෙනවා නම් ඔයාවත් මේක detect වෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නිසා ඔයාලට මේ විදිහට අවශ්‍ය සීමාව විතරක් ඔයාලට select කරලා දෙන්න පුළුවන්. එතකොට ඔයා select කරපු area එක විතරයි මේ විදිහට detect වෙන්නේ. ඒක නිසා ඔයාලට පහසුවෙන්ම ඔයාලට ඔයාගේ වැඩ කටයුතු කරගන්න පුළුවන්. හරි settings ටික හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් back වෙන්න. back වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන night vision කියලා option එකක් තියෙනවා. ඒකට ගියාට පස්සේ ඔයාලට අර විදිහටම smart illumination කියලා බලා ගන්න පුළුවන්. අපි කලින් කතා කරපු feature එක. ඉතින් මේ විදිහට ඔයාලට මේ app එකෙන් පුළුවන් ඔයාගේ කැමරාවට අදාළ ලයිට් මෝඩ්ස් වෙනස් කරගන්න. ස්මාර්ට් ඉලිමිනේෂන් ෆීචර් එක තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙතන ස්මාර්ට් ඉලිමිනේෂන් ෆීචර් එකම ඔන් කරලා තියන්න. ඉතින් ඔයාගේ අවශ්‍යතාවය හැටියට ඒක ඔයාලට settings වෙනස් කරලා තියාගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි අපේ settings ටික mainly හදාගන්න තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු අපේ මේ හදාගත්ත settings වලට අනුව අපිට මොකක් හරි detection එකක් වුණ ගමන් අපේ phone එකේ display වෙන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මොකක් හරි ඩිටෙක්ට් වුණ ගමන් මෙන්න මේ විදිහට නොටිෆිකේෂන් එකක් එනවා. ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මේකට අදාළ වීඩියෝ ෆයිල් එක බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් තප්තර 20ක විතර ක්ලිප් එකක් තමයි අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ මොකක් හරි ඩිටෙක්ට් වුණ ගමන්. ඉතින් මේක ගොඩක් වටින ෆීචර් එකක්. ඔයගොල්ලෝ ගෙදර නැති අවස්ථාවක වුණත් ඔයගොල්ලන්ට නොටිෆිකේෂන් එකක් මගින් මොකක් හරි ඩිටෙක්ට් වුණ ගමන් ඔයගොල්ලන්ගේ මොබයිල් ෆෝන් එකටම නොටිෆිකේෂන් එකක් මාර්ගෙන් ඒ වෙලාවෙම එන නිසා මම හිතනවා ගොඩක් දුරට මේක වටිනවා කියලා. ඉතින් DMSS app එකේ නොටිෆිකේෂන් ගැන බේසිකලි කතා කරන්න තියෙන ඔය ටික තමයි අපිට. ඒ වගේම ඔයාලට මේ ටික ඔයාගේ DVR monitor setup එකකින් කරගන්න පුළුවන්. ඔයාගේ DVR එකේ main menu එකට ගියාට පස්සේ alarm කියලා option එකක් තියෙනවා. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි කලින් AI option වල තිබ්බ settings වලට සමාන settings ටිකක් තමයි මෙතන බලා ගන්න තියෙන්නේ. ඊට අමතරව තව settings ටිකක් ඔයගලන්ට මෙතන බලා ගන්න පුළුවන්. මේකෙත් ඔයාලට අවශ්‍ය channel එක මුලින් ඔයා select කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයාලට settings ටික හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන තියෙන region settings එකට ගියාට පස්සේ අපිට පුළුවන් අපි දැන් කතා කරා වගේම අපිට අවශ්‍ය area එක විතරක් select හෝ deselect කරලා දෙන්න. ඒ වගේම ඔයගලන්ගේ මේ settings වල මොන හරි වැරද්දක් වුණා නම් ඔයගලන්ට පුළුවන් ආයෙ නැවත reset කරගන්න. පල්ලෙහා තියෙන default icon එක click කරගන්න. ඊට පස්සේ ඔයගලන්ට මේ settings ටික ආයෙ reset කරනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපි කලින් කතා කරා වගේම අපිට පුළුවන් මෙතන මේ schedule කියන එකෙන් අපිට අවශ්‍ය time period එකක් select කරලා දෙන්න. ඉතින් ඒකෙනුත් ඔයගලන්ට පුළුවන් අර විදිහටම අවශ්‍ය time එකක් set කරලා මෙතන ලබා දෙන්න. ඒ වගේ මෙතන බසර් කියලා එකක් බලා ගන්න පුළුවන්. ඒක ටික් එකක් දැම්මොත් ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ කැමරාවකට මොකක් හරි ඩිටෙක්ට් වුණ ගමන් මෙතන ඔයගලන්ගේ DVR එකේ බසර් එක ඔන් වෙනවා. ඉතින් අවශ්‍ය නම් ඔයගලන්ට ඒක දාගන්න පුළුවන්. ඒ වගේ මේ show message කියන එකට ඔයගොල්ලෝ ටික් එකක් දාගත්තොත් මොකක් හරි ඩිටෙක්ට් වුණ ගමන් පොඩි notification එකක් ඔයගලන්ගේ DVR monitor එකේ display වෙනවා. අවශ්‍ය නම් ඔයාලට ඒකත් on කරගැනීමේ හැකියාව තියෙනවා මෙතනින්. ඒ වගේම පහල ඔයගලන්ට බලා ගන්න පුළුවන් white light siren වගේ features ටිකක් තියෙනවා. ඒ ටික ටික් කරන්න දෙන්නේ නැහැ. දැනට මම සම්බන්ධ කරලා තියෙන කැමරාවට ඒව support කරන්නේ නැති නිසා තමයි එහෙම තියෙන්නේ. ඔයගොල්ලෝ siren කැමරා එකක් වගේ use කරනවා නම් මේවා ටික්ස් on කරගන්න පුළුවන්. ඉතින් දැන් මම පෙන්නනම් අපේ monitor setup එකේ අපි හදාගත්ත settings වලට අනුව human detection එකක් වුණ ගමන් බලා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා. මෙන්න මේ වගේ notification එකක් අපේ DVR එකේ buzzer එක on වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේ human detect එකක් වුණ ගමන් ඔයගලන්ට මෙන්න මේ වගේ live view එකේ බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ icon එකක් human detect වෙලා කියලා. ඉතින් ඔය ටික තමයි අපිට mainly කතා කරන්න තියෙන්නේ මේ AI features සහ අපේ notification ගැන. ඉතින් මම හිතනවා ඔයගලන්ට හොඳ idea එකක් එන්න ඇති කියලා මේ ගැන අපේ වීඩියෝ එකෙන්. ඉතින් ඔය අපේ channel එකට අලුත් කෙනෙක් අපේ channel එක subscribe කරලා තියාගන්න කියන ගමන් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට like එකක් දාගෙන මන්න. එහෙනම් තව වීඩියෝ එකකින් හමු වෙනකන් අදට ගිහිල්ලා එන්න ඔයගලන්ට සුබ දවසක්.